සමාජයේ පිරිහෙන්න බලවේග ක්‍රියාත්මක වෙනවා වැඩි. ඒක මේ නැහැයි කියන්ට බැහැයි කියන්ට බොරුයි කියන්ට මේ ඔප්පු කරන්නටවත් මං හිතන්නේ විද්‍යාවෙන්වත් ඔප්පු කරන්න පුළුවන් වෙයි කියලා. මොකද විද්‍යාවෙන් ඔප්පු කරන්න බැරි හැම දෙයක්ම මේ මිත්‍යාවක් කියලා ගොඩ නැගුවට එහෙම මිත්‍යාවක් වෙන්නේ නැහැ. හැම දෙයක්ම හරි මිත්‍යාවන් තියෙනවා නැත්තේ නෑ. නමුත් හැම දෙයක්ම මේ ලෝකේ මේ විද්‍යාවෙන් ඔප්පු කරගන්න බැරි හැම දෙයක්ම මිත්‍යාවක් කියලා ඔප්පු කරන්න පුළුවන්කමක් කාටවත් නැහැ. මාගාවට 1000ක් ආවත් මම ගන්නේ 10 නම් 10ම තමයි. ඒක වෙනසක් වෙන්නේ නැහැ. හරි මොකද එහෙම කරන්නේ මම මේ වසරටත් තිස්සේ ඉතින් ඒක නිසා මේ ඒ බලවේග ක්‍රියාත්මක වුණාම ඉතින් එයාලා අහන ප්‍රශ්නේ තමයි මේක කරගන්නේ කොහෙන්ද කියලා. ඒකට අපි බොහෝම සරල ක්‍රමවේද තියෙනවා. ඒවට අනිවාර්යෙන්ම උත්තර ලැබෙනවා. ඒක බොහෝම විශ්වාසයෙන් වගකීමෙන් අපි කරලා තියෙනවා. ඒතරම රවින්දු මල්ලි ඔය බලයක්කු පෙරේතයෝ කුම්භාණ්ඩයෝ ශරීරවලට එන්නේ නැහැ. අපි මේ බෞද්ධයෝ හැටියට අපි හරියට ජීවත් වෙනවා නෝ දේවාල ගානේ යන්ත්‍ර දදා මේ දෙහි කප දුවන්ට දෙයක් නැහැ. හරි. අපේ වැරද්දෙන් ඇත්තරම මේ මිනිස්සුන්ගේ වැරද්දෙන් ඕක වෙන්නේ. හරි. ශීලෙන් ශක්තිමත් වුණා නම් බුදුදහමට අනුව ජීවත් වුණා නම් ධර්මානුකූල ජීවිතයක් ගත කරා නම් යක්කු පෙරේතයෝ ශරීරවලට එන්නේ නැහැ. හරි. තෙරුවන් සරණයි. විශ්ව ශක්තිය විශ්වයේ බලය මුදාහැරීම හරහා රෝගාබාධ සූපත් කිරීම ජීවිත සූපත් කිරීම පිළිබඳව මේ වෙද්දී රටේ විතරක් නෙවෙයි ලෝකේ වෙනම ආකාරයක අපි බලාපොරොත්තු නොවන මට්ටමක පිබිදීමක් ඇති වෙලා තියෙනවා. ඒ පිබිදීමට හේතුව විද්‍යාව හරහා විශේෂයෙන්ම බටහිර විද්‍යාත්මක ක්‍රමය හරහා මේ ශක්තියින් බෙදා හැරීම ඒ වගේම තරංගවල තියෙන බලය මිනිසාගේ පිටවන කිරණ මේ වගේ කාරණා පිළිබඳව පරීක්ෂණ මෙහෙයවීම සහ පරීක්ෂණ වලින් යහපත් සහ නිශ්චිත ප්‍රතිඵල අත්පත් කරගෙන තිබීම මේ හින්දා විශ්ව ශක්තියේ බලය කියන එක බොරුවක් කියන කාරණාව මේ කතා කරන මොහොතේදී ක්‍රමයෙන් අහෝසි වෙමින් යනවා. අපි ලෝකයට රටට සහ ඔබට යෝජනා කරන්නේ මේ ලෝකයේ මිනිස්සෙක්ට තමන්ගේ ජීවිතය වෙනුවෙන් පිළිවෙලක් හදාගන්න හැකි යම් ක්‍රමයක් තිබේද යම් මගක් තිබේද ඒක විශ්ව ශක්තිය වෙන්න පුළුවන් කවරක් හෝ වෙන්න පුළුවන්. ගරහන්න ප්‍රතික්ෂේප කරන්නට කලින් විමසා බැලීමයි වටින්නේ. භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පිළිබඳව පවා විමසා බලා කිව්වපමණින් අවබෝධ නොකරගෙන විමසා බලා අවබෝධ කරගන්න කියලා දේශනා කරා නම් මේ හැමදේමත් විමසා බලා අවබෝධ කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීමේ කාරණාව ඔබේ ඔළුවේ තියාගන්න කියලා අපි ඔබට යෝජනා කරනවා. නැවත ඔබට මතක් කරන්නේ විශ්ව ශක්තිය සම්බන්ධයෙන් වෙන කවරදාටත් වඩා අමුතු ආකාරයේ සහ සුබවාදී මට්ටමේ පිබිදීමක් මේ මොහොතේ වෙද්දී ඇති වෙලා තියෙනවා. ඉතින් සියනායකෝරළේ සමන්ත වෙද මහත්මයා මේ කාරණා අපිට කිව්වේ අද ඊයේක නෙවෙයි. දැන් අවුරුදු 10ක 15කට කලින් ඉඳන් අදටත් එදායේ කියපු කාරණා ඒ විදිහටම වළංගු නිසා තවමත් බය නැතුව ඒ ස්ථාවරයේ හිඳමින් ඒ කියපු කතා ඒ විදිහටම කියන්නට අපේ වේද මහත්මයාට හැකියාව ලැබිලා තියෙනවා. ත්‍රිවංශ සරණයි ඔබතුමාට. තෙරුවන් සරණයි. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා අද අපේ සංවාදයට. ඉදිරියේදී ඔබතුමා විසින් අපේ මිනිසුන්ට සේවය කරන්නට මේ කරන්නා වූ ක්‍රමවේදයේ යම්කිසි වෙනසක් කිරීමට බලාපොරොත්තු වෙන නිසා ඒ සම්බන්ධයෙන් සුවිශේෂී දැනුම්වත් කිරීමක් සඳහා තමයි අද අපි මේ සාකච්ඡාව මෙහෙවන්නේ. කොහොමද මේ දවස්වල කටයුතු? ඔව්. බදාදා සෙනසුරාදා ඉරිදා මේ දින තුන මේ වෙනකොට වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් අර කලින් වාගේ මේ විශාල පිරිසක් ගෙන්නන්නේ නැහැ. දැන් අද මේ වැඩසටහන කරන මොහොතේත් අද වැඩ කරන දවසක් නෙමෙයි. නමුත් දැන් එළිය සෙනගින්නවා. ඉතින් ඔය තිරේ දිස්සෙන දුරකථන අංක 3ට කතා කරලා දිනයක් වෙන් කරගෙන එන්න කියලා බොහෝම සීමිත ප්‍රමාණයක් කියන්නේ රෝගීන් 10කට 15කට වගේ සීමිත ප්‍රමාණයකට කියන්නේ දින සීමාවක් නැතුව දිනයක් වෙන් කරගෙන එන්ට අවස්ථාව දෙනවා. මොකද අනිවාර්යෙන් මේක කරන්න ඕනේ. මේ දැන් ගොඩාක් අය ඇවිල්ලා හපව හැරිලා යනවා. ඒකට මට කරන්න දෙයක් නැහැ. දුරකථන අංක වලට කතා කරනකොට මේ කාර්ය මණ්ඩල කට්ටිය නම ලියා ගන්නවා. ඒ නම ලියාගෙන නම තියෙන කෙනා විතරක් ඇතුළට ගන්න තීරණය කරලා තියෙනවා. මොකද කලින් වාගේ රවින්ද්‍ර මල්ලි මේ හිතුමතේට මේ එහෙම එන්ට නම් අවස්ථාව දැන් ලැබෙන්නේ නැහැ. සීමා කරලා තියෙනවා.
කැමති කෙනෙක්ට කැමති දවසක වෙලාවක් වෙන් කරවාගෙන පැමිණෙන්න පුළුවන් කෙන සලකුත අපොයින්ට්මන්ට් එකක් දාලා එන එක තමයි ක්‍රමය. ඔව් එතකොට මේ අවස්ථාව මම දැන් පහුගිය මාසේ මේ දින සති කිහිපයේ අත්හදා බැලුවා. ඉතින් රෝගියාට කතා කරන්න ලැබෙන අවස්ථාව වැඩි. රෝගියත් එක්ක වැඩි වෙලාවක් දැන් තනි තනියමනේ ඒක සම්බන්ධ වෙන්නේ. එතකොට ඒ අයට ඇත්තටම ගොඩක් සතුටුයි. දැන් මාත් කතා බහ කරලා මේ නිමාඩු ආශිර්වාද කරලා මේ කොහොමත් ඉතින් බහුතරයක් මාගාවට එන රෝගී සුවපත් භාවය ලබනවනේ. ඒක නිසා ඒක කිසි ගැටලුවක් නැහැ. මට තියෙන බලයේ පිරීමක් නැහැ. මොකද මේ විවිධ කටකතන්දර පතුරවලා තියෙනවා. ඒවා ඉතින් මේ මිනිස් සමාජයේ වෙන දෙයක් නේ. ඕනම කෙනෙකුට අපේ රටේ යහපත් වැඩක් කරන්න ලේසි නෑනේ. ඉතින් ඒක නිසා මේ බලයේ කිසිම වෙනසක් නැහැ. ක්‍රමවේදී අපි මේ වැඩසටහන් කරන ක්‍රමවේදී වෙනසක් විතරයි තියෙන්නේ. ඔව්. අපි දැන් මීට කලින් අපි වැඩසටහන් පරිශ්‍රවල අපි වැඩසටහන් කාර්යවේද මහත්මයා සාමාන්‍යයෙන් 10:00 අපි වැඩසටහන් කරලා තියෙනවා. එතකොට රෝගීන් 10:00 ඔබතුමා සම්බන්ධ වෙලා තියෙනවා. මේක ඔබතුමාට දැනන විදිහ මම මේ අහන්නේ. ඒ වගේ ලොකු පිරිසක් එක්ක එකවර සම්බන්ධ වීම සහ දැන් ඔබතුමා කිව්වා නිවිසැනසිලි නිවාඩු පාඩුවේ රෝගියත් එක්ක කතා බහ කරන්න පුළුවන් කියලා. මේ තනිවම මූණ තමන්ගේ ඉස්සරහ රෝගියා වාඩි කරවාගෙන නිදහසේ කිසිම කරදරයකින් සද්දබද්දකින් තොරව ඒ රෝගියා එක්ක සම්බන්ධ වෙන්න ලැබෙන එකේ ඔබතුමාට පහසුවක් තියෙනවද? රෝගියාට පහසුවක් තියෙනවද? මොකක්ද ඒකෙන් වෙන්නේ? රයින්වල් එහෙම ගැටලුවක් නැහැ. ඉතින් අර නාරම්මල මේ මෑතක් වෙනකන් නාරම්මල වෙදමදුර කරනකොට දවසට 1000ක් 1500ක් 2000ක් දිනපතාම දින 3-4 සතියේ දින ආශිර්වාද පූජා කරන දින 3-4 ආවා. ඉතින් ගොඩාක් අයට කතා කරන්න ලැබෙන අවස්ථාව අහිමි වෙලා තිබුණා. දැන් ඒ අයම නැවත ආයෙ කතා කරනවා. මොකද මාගාවට එනේ රෝගීන් මීට වසර ගණනාවකට පෙර ආතුව ඉඳලා ආපු ඒ රෝගීන් තවත් රෝගීන් දනුවත් කළා ඒ රැල්ල කැඩිලා නැහැ. ඒක කඩන්න කාටවත් බෑ ඇත්තට. ඉතින් ඒක මොකද ඒ සුවපත් භාවය ලැබිච්ච අයනේ පණිවිඩය කියලා තියෙන්නේ. ඒකනේ සාර්ථකම. ඉතින් එහෙම පෞද්ගලිකව එහෙම කතා කරා කියලා ඉතින් මේ රෝගියත් එක්ක වැඩි වෙලාවක් කතා කරන්න සිද්ධ වෙනවා. කතා කරලා අවබෝධ කරලා දීලා ඒ රෝගියා නැවත ගෙන්නා ගන්නට සාක්ෂි පිට ඒ රෝගියට එවලේ ලැබෙන සුවපත් භාවයේ ලැබෙන රෝගාබාධයක් නැහැ. එවලේම සුව කරලා සාක්ෂි පිට ඔප්පු කරලා විශ්වාසය තහවුරු කරලා නැවත ගෙන්න ගන්න එක මම ගොඩක්ම කරන්නේ. එතකොට එහෙම උනේ නැත්තම් එන්නෙත් නෑනේ. ඇත්තටම එහෙම හොරෙක් නම් එන්නේ නෑ. ඉතින් මේ පැවැත්මක් නෑනේ නේද? මේ අදටත් මේ වසර දැන් 9ක් දැන් ආශිර්වාද පූජා කරගෙන යනවනේ. ඉතින් මේ එහෙම ඒ සුව මෙහෙය කරනකොට එක ක්‍රමවේදයකුත් මේ පෞද්ගලිකව මේ ගෙන්නනකොට තව ක්‍රමවේදයකුත් නැහැ. ඒකම ආශිර්වාදේ අර ක්‍රමවේද වෙනසක් විතරම තමයි. හැබැයි මම හිතන රෝගියාගේ පැත්තෙන් එක පහසුවක් මට නිකන් තේරෙන විදියට. මොකද දැන් ලොකු සෙනගක් ඉඳද්දි අපි දකිනවා සමහර නාරම්බල එහෙම උදේ ආවට පස්සේ පැදුර එලාගෙන වාඩි වෙච්ච මොහොතේ ඉඳලා හිතන්නේ වෙද මහත්තයාට කතා කරන්න පුළුවන් වෙයිද? මගේ ළඟට එයිද? මගේ ඔලුවට තියලා අත තියලා ආශිර්වාදේ කරයිද? පොලිමේ හිටගත්ත වෙලාවෙ ඉඳලා කල්පනා කරන්නේ ඒක. වෙද මහත්තයාට මට කියා ගන්න පුළුවන් වෙයිද? මගේ තියෙන අස්තනීපේ මගේ ප්‍රශ්නේ. දැන් අපි එහෙමනේ දැන් පොලිමේ ඉඳලා ආශිර්වාද කරද්දී අපි කතා කරන්න එපා විද මහත්තයාට කතා කරන්න එපා ප්‍රශ්නේ විතරක් හිතේ තියාගන්න ස්පියාගෙන ආශිර්වාදය ලබා ගන්න. ඒ ටික කිව්වට ඇත්තටම තමන්ගේ ප්‍රශ්නේ තමන්ට ලොකු නිසා තමයි ඉතින් අසරණකම නිසා තමයි හිතන්නේ මට කතා කරන්න පුළුවන් වේද වෙද මහත්තයාට ප්‍රශ්නේ කියා ගන්න පුළුවන් වේද ඕක තමයි හැටි. හැබැයි මෙතෙන්දී දැන් වෙද මහත්මයා ක්‍රම වේද වෙද මහත්මයාට ඒක අමුතු දෙයක් නොවුණාට මම හිත රෝගියාගේ පැත්තේ ඒක රෝගියට පහසුවක් කියලා මට හිතන විදිය. ඔව් රෝගියාට ඇත්තටම පහසුවක්. රෝගියා හරි කැමතියි මේ වැඩේට. මේ ඇත්තටම එහෙම කතා කරා කියලා මේ රෝග සුව වෙන්නෙත් නැහැ. ඉතින් රෝගියා මාහා හරියාකාරව සම්බන්ධ වෙන්න ඕනේ. ඉතින් අර මේ මම දැන් කෙනෙක් කරන දෙයක් දිහා බලාගෙන මං කෝපි කරලා වැඩ කරන්නෙත් නැහැ. මොකද දැන් අපේ රටේ මේ සුවමේයන් කරන එක රැල්ලක් යනවා. එක රැල්ලට විවිධ සුවමේයන් දැන් කරගෙන යනවා. ඒ කරනවා කියලා ඒ රැල්ලට මම සම්බන්ධ වෙන්න ඕනේ මේක තමයි ක්‍රමවේදී කියලා ඒ රැල්ලට එකතු වෙන්න උවමනාවකුත් නැහැ. මොකද මට තියෙන බලය මමනේ දන්නේ. ඉතින් ලැබෙන රෝගියට සුවපත් භාවය ලැබෙන රෝගියා දන්නවනේ මොකද්ද මේ කියලා. අපේ මිනිස්සු වැරදි කෝණයෙන් බැලුවට ඒක මට කරන්න දෙයක් නැහැ. ඉතින් මේ ඇත්තටම රෝගියාට පහසුවක් ඒක මේ කියන්නේ පහසුයි කියන්නේ රෝගියා ගොඩාක් සතුටු වෙනවා. ඉතින් අවස්ථාව මොකද මේ දැන් අද කොළඹ වැඩසටහනක් සංවිධානය කරලා ගිය මාස ඉඳලා මේ එක මහත්මයෙක් සංවිධානය කරලා මේ කොළඹ
ඒ වැඩසටහනත් මම නතර කළා. මොකද මේ කිසිම වැඩසටහනකට නම් කිසිම දවසක යන්නේ නෑම කියන තීරණයේ ඉන්නේ. සහ විශාල පිරිසක් කිසිසේත්ම ගෙන්නන්නේ නැහැ. දුරකථන අංක වලට කතා කරලා දිනේ වෙන් කරගෙන එන රෝගියා විතරයි ඇතුළට ගන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒක එමම තමයි ඒක කිසිම ඒ තීරණේ වෙනසක් වෙන්නේ නැහැ. ඔව්. දැන් ඔය අපොයින්ට්මන්ට් එකක් වගේ අදහසක් නේ දැන් ඔළුවේ තියෙන්නේ. දැන් ඊළඟ ප්‍රශ්නය රෝගියෙක්ට සාමාන්‍ය ඔබතුමා කොච්චර වෙලාවක් වගේ වෙන් කරනවද රෝගියාව නිරීක්ෂණය කරන සහ ප්‍රතිකාර සඳහා? දැන් මාගාවට ගොඩක්ම වැඩිපුරම ඉන්නේ විවිධ අස්ථි ආබාධ තියෙන අය. අතපය කැඩිච්ච අය, ප්ලේට් දාපු අය, දැන් වෛද්‍ය විද්‍යාවෙන් ප්‍රතිකාර කරන විවිධ අඩුපාඩු තියෙන අය. ඉතින් බහුතරයක් මෙන්නේ අනිත් රෝගාබාධ වලටත් එනවා. 70%ක් විතරම එන්නේ අස්ථි රෝග. විශේෂයෙන්ම ආතරයිටිස් රෝගාබාධයට. මාගාවට එන්නේ. මොකද මේ ලෝකේ සුව කරන්නටම බැරි රෝගාබාධයක් තමයි ආතරයිටිස් කියන්නේ. එතනදී මම ඇත්තටම ජය අරගෙන තියෙනවා. කියන්නේ ආතරයිටිස් කියන රෝගාබාධය මම අතින් නිට්ටාවට සුවපත් භාවය ලැබිච්ච රෝගීන් ඕන තරම් ඉන්නවා මේ රටේ දහස් ගණක් ඉන්නවා. අන්න ඒකෙන් තමයි ගොඩාක්ම ප්‍රසිද්ධියටපත් උනේ. මේක රැල්ලට මේ විසනගෙන්ටත් හේතුව. අස්ථි ආබාධ විශේෂයෙන්ම අස්ථි ආබාධ අතපය කැඩිච්ච අය දැන් රියන් තුරු වෙලා විවිධ ගැන සුසුම්නාව ඩැමේජ් වුණොත් නම් ඇත්තටම බෑ. ඉතින් පොඩි සහනයක් විතරයි ලැබෙන්නේ. මොකද මේ හැම මිනිස්සුන්ට පණ දෙන්න මේ ලෝකේ කාටවත් බෑනේ නේද? කොහොම විද්‍යාවෙනුත් බෑනේ. මේ බලෙනුත් බෑ. ඉතින් යම් තාක් දුරට හරි මේ රෝගියාට සහනයක් ලැබෙනවා. දැන් අස්ථි දෙකට කැඩිලා අතපය පොර වෙලා දැන් වයසක අපේ අම්මලා තාත්තලා එනවා වැඳ ගන්න බෑ. දනිස් දෙක නැමෙන්නේ නෑ. මොකක් හරි ආධාරයකින් යන්න ඕනේ. ඒ ආධාරය අයින් කරලා ඇවිද්දවන්ට මේ ආතරයිටිස් හැදිච්ච අයට මේ අතපය නමා ගන්න, ඇඟිලි ටික නමා ගන්න බෑ. ඒ සියල්ල අනිවාර්යයෙන්ම සුව වෙනවා. ඒක කිසිම අභියෝගයක් නෑ. මොකද ඒවට අවශ්‍ය කරන ඖෂධ ගබඩාවක් මාගාව තියෙනවා. ඇත්තටම. එතන බාල ඖෂධක් නෑ. හරි කොච්චර රෝගීන් ආවත් ඒ බෙදා දෙන්න ඖෂධක් තියෙනවා. ඉතින් මේ පාරම්පරික හෙළවෙදකමට අයිතිනේ මම මේ කරනදී. මම ඒ සම්ප්‍රදායෙත් කැමතියි. ඉතින් ඒ රෝගීන් තමයි ගොඩාක්ම මම බලාපොරොත්තු වෙන්නේ සහ මේ දැන් මේ වෙනකොට එන්නේ. ඔව්. දැන් මේ පෞද්ගලිකව ප්‍රතිකාර කරද්දී සමහර අයට හිතෙන්න පුළුවන් දැන් කලින් ප්‍රතිකාර කරද්දී කියපු ක්‍රමවේදය බෝධි පූජා තියලා එන්න, සුදු ඇඳුම ඇඳගෙන එන්න, ඒවා වළංගු ලොකු පිරිසක් ඉඳද්දි විතරද දන්නේ නැහැ. තනියෙන් ප්‍රතිකාර කරද්දී අපොයින්ට්මන්ට් දාලා ඉද්දී ඕන කෙනෙක්ට පාරට ගමන් වුණත් ඇවිල්ලා ප්‍රතිකාර කරන් යන්න පුළුවන්ද දන්නේ නැහැ කියලා හිතෙන්න පුළුවන්. මොකද අපොයින්ට්මන්ට් එකක් මේක විශේෂයක් නේ. එහෙම වෙනසක් තියෙනවද මොකද තුමා? නෑ ඒක කිසිම වෙනසක් නෑ. එතකොට මේ එහෙම වෙන්න බෑනේ. දැන් මේ වසර 9ක් නේ 10ක් තිස්සේ කරගෙන ආපු දේවල් ඒ වගේ. අනිවාර්යයෙන්ම නිර්මාෂ වෙන්න ඕනේ, බෝධි පූජාවක් තියන්න ඕනේ, පුළුවන් හැටියට සුදු ඇඳුමක් ඇඳගෙන ඉන්න ඕනේ. ඒක දැන් රෝගියෙක් ඇත්තටම දැන් S2 පියාගෙන ඉන්න එකටත් ප්‍රශ්නයක් නේ. විද්‍යානුකූලව එක එකනා මම දැක්කා මේ විවිධ දේවල් කියලා තියෙනවා. S2 පියාගන්න කියන්නේ රෝගියා මාත් එක්ක සම්බන්ධ වෙනකොට රෝගියා වටපිට බලන එක නෙමෙයි නේද? ඒක සමාධියකට සමවදින්න නෙවෙයි රෝගියා. එතකොට S2 පියාගෙන යා අධිෂ්ඨාන කරන්න ඕනේ. මම දැන් මේ විල මහත්තයා මට ආශිර්වාද කරනවා. මේ ආශිර්වාද කරන මොහොතේ පටන් මාගේ රෝගාබාධයේ සුවපත් වේවා කියන සිතුවිල්ලවත් අඩුම තරමේ තියෙන්න බෑ නේද? ඒක නිසා S පියාගන්න කියන්නේ. ඉතින් ඒකට මේ හේතු කාරණා ගොඩක් තියෙනවා. ඉතින් මිනිස්සු එක තේරුම් ගන්න එක එක කෝණයෙන් බලන මිනිස්සු ඉතින් එක එක විදිහට කියනවා. එහෙම කියන්න අයිතිකුත් තියෙනවනේ. ඉතින් ඒක එයාලගේ මතය. නමුත් රෝගියාට S පියාගන්න කියන හේතුවත් ඒකයි. ඉතින් මේ එහෙම වෙනසක් නැහැ. අනිවාර්යයෙන්ම මේ පෞද්ගලිකව ආවා කියලා මේ වැඩසටහන් කරන ක්‍රමවේද වෙනස් වුණාට කරන දේවල් වල කිසි වෙනසක් වෙන්න බෑ. ඒවා ඒ විදිහටම තියෙන්න ඕනේ. ඔව්. ඒ වගේම දැන් අනිත් කාරණේ තමයි විශේෂම විදහත්ම දැන් අපි වැඩසටහන් කරද්දී රෝගාබාධන ප්‍රශ්නයක් නැහැ. ඒවා හරි සාමාන්‍ය දේවල්. ඒවා හංගන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ලෙඩ වෙනවනේ මිනිස්සු, අතපය කැඩෙන්න පුළුවන්, සාමාන්‍ය වයස ඇති ලෙඩ වෙන්න. ඒක හරි සාමාන්‍ය දෙයක්. වෛද්‍යවරයෙක් හම්බෙන්නේ නැතිත් එහෙම පෞද්ගලිකත්වය ආරක්ෂා වෙන්න ඕන කියලා එහෙම කතන්දරයක් නැහැ. නමුත් විශේෂයෙන්ම දැන් බලවේග වගේ ප්‍රශ්න තියෙන අවස්ථාවලදී ගොඩක් අය බලාපොරොත්තු තමන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම. මොකද තැනකට ගිහිල්ලා මම දන්නේ ඒක හරිද වැරදිද කියලා. නමුත් ගොඩක් අය හිතන කාරණාව තැනකට ගිහිල්ලා කියන්න බෑනේ. මට මෙහෙම බලවේගයක් තියෙනවා, මෙහෙම මට ප්‍රශ්නයක් තියෙනවා. සමහර අය මොකද ඒක මිනිස්සු වැළඳ ගන්න විදිහ වෙනස්. ගොඩක් අය ඒක මානසික ප්‍රශ්නයක් විදිහට බාර ගන්නවා. ඒ වගේ ප්‍රශ්න ගන්නාවක් තියෙනවා. ඒ නිසා බලවේගයක් වගේ දෙයක් Tamanට තියෙනවා කියන එක
එළියේ ප්‍රචාරය වෙනවට ඒක ලොකු පිරිසක් ඒ සිද්ධිය දකින්නවට ගොඩක් දෙනෙක් අකමැති වීම සාධාරණ කාරණාවක් ඒ තමන්ගේ පෞද්ගලිකත්වය නිසා. දැන් මෙතෙන්දී ගත්තොත් එහෙම මම හිතනවා මේ වාසිය තියෙනවා කියලා විශේෂයෙන් බලවේග ප්‍රශ්න තියෙන ගොඩක් අයට තමන්ගේ පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. පෞද්ගලික වෙද මහත්මයා පමණයි ඉන්නේ. නිශ්චිතව ඒ කාරණාව අනාවරණය කරගන්න වෙද මහත්මයාට නිදහස තියෙනවා සහ පරිසරය තියෙනවා සහ වෙද මහත්මයා ඉදිරියේ විවෘත වෙන්න එකක් නැහැනි කාටවත් ඔබතුමා බලා ගන්නවානේ ආරක්ෂා කරනවානේ විවෘතව ඒකට මුහුණ දෙන්න බලවේගයක් වගේ ප්‍රශ්න කෙනෙක්ටත් ඒ අවශ්‍ය නිදහස සහ පෞද්ගලිකත්වය තියෙනවා. මම හිතන්නේ බලවේග කියන කාරණේදී මේක මේ ඔබතුමා ගත්ත පියවර ගැන මම කියන්නේ අතිශයින්ම වැදගත් වෙනවා. ඒ අයගේ පෞද්ගලිකත්ව ආරක්ෂා වීම කියන කාරණේ මට හිතෙන විදිහට. ඒක එහෙම වෙලා තියෙනවානේ දැන් අටපිරිකර 15000ක් විතර සෝමාවතියට, කැලණි විහාරෙට, කිරිවෙහෙරට, තුපාරාමෙට, ජයශ්‍රී මහා බෝධියට අෂ්ටපරිස්කාර 15000ක් විතර ඒ චෛත්‍යරාජන් වහන්සේලාට මම පූජා කරලා තියෙනවානේ. අෂ්ටපරිස්කාර 15000ක් කියන්නේ විවිධ බලවේග 15000ක්. මාගාවට වෙත් තියෙනවා. ඔය 15000න් ඒ බලවේග එකක්වත් අපි ප්‍රසිද්ධ කරේ නැහැ. ඒ පෞද්ගලිකතාවය ඇත්තටම මේ වසර මේ ගණනාවේ අපි ආරක්ෂා කරලා තියෙනවා සහ මේ ඒ වීඩියෝ එකක්වත් සාමාන්‍යයෙන් ඔය එකක් දෙකක් ඔය දාලා තියෙනවා. ඒත් එහෙම මේ 15000ම දාලා නැහැ. ඉතින් එතකොට මේ විවිධ රෝගාබාධ වලට එන අයට ඇත්තටම මේ බලවේග 60%ක් විතර මේ බලවේග යම් කිසි යකෙක්, ප්‍රේතෙක්, කුම්භාණ්ඩෙක්, කනවිනියක්, කොඩිවිනියක්, බන්ධනයක් එහෙම නැත්නම් මොකක් හරි වරම් මාලාවක් හේතුවක් වෙන්නත් ඉඩ තියෙනවා. කියන්නේ මේ විවිධ බලවේග ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ අයට යම් මේක බොහොම කෙටි ක්‍රමවේද. දැන් ගොඩාක් වරන් හිර වෙච්ච අය එනවා. මොකද මේ මලගිය ඥාතියෙක් අපේ හත්මුතු පරම්පරාවේ අත්ත කෙනෙක් මුත්ත කෙනෙක් එන්නේ ශරීරයකට එයාට ජීවත්ව සිටිය කාලේ කරගන්න බැරුව ගිය යුතුයකම් කොටසක් මේ මරුණට පස්සේ මේ වරන් අරගෙන කරන්ට බලාපොරොත්තුෙන් එන ඥාති කොටසක් ඉන්නවා. ඒක නෑ කියන්න බෑ කාටවත්. මොකද බොහොම බලගතු වරම් පිහිටපුවා මේ රටේ ඉන්නවා. එතකොට ඒ වගේ අය නොදැනුවත් විවිධ තැන්වලට ගිහින් වරන් හිර වෙච්ච අයත් මෙතනට එනවා. ඒවටත් නිසි ක්‍රම දැන් වසර 7ක් තිස්සේ පෞද්ගලිකව අපි එක් කරගෙන යනවා. අපේ සම්ප්‍රදායක් නේ ඒක. අපේ පාරම්පරික දේවල් ඒවා නැති කරන්න කාටවත් අයිතියක් නැහැ. ඉතින් මේවා අපේ රටේ කොච්චර වෙනවද? ඉතින් මේ ඒ ක්‍රමවේදී අපි දිගින් දිගටම කරගෙන යනවා. කොහොමත් මේ මාසයේ අගභාගයේ ඉඳලා අපි මොකද බොහොම බලගත්තු තෙලක් දැන් වසර 8ක් වෙනවා. 8ක් තිස්සේ අපි හිඳිනවා තෙලක්. තෙල් සාත්තුවක් එහෙම කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මාගාව බොහොම පින්වන්ත දරුවෙක් ඉන්නවා. ඒ දරුවා වසර 8ක් තිස්සේ අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ වැඩ කටයුතු කරගෙන යනවා. ඒ දරුවා මේ මාසේ අගභාගයේ ඉඳලා සම්බන්ධ වෙලා මගේ ක්‍රමවේදයට මම රෝගාබාධ සුව කරනවා. එයා ඒ පැත්තෙන් ඒ බලවේග වලට උත්තර දෙනවා. ඉතින් ඒක බොහොම සාර්ථක ලෙස අපි දැන් වසර 7ක් තිස්සේ කරගෙන යනවා. ඉතින් මොකද මිනිස්සුන්ට දැන් රෝගාබාධය සුව කරගන්න ඇවිල්ලා ඇත්තටම මේ මිනිස් දැන් ප්‍රතිකාර අරගෙන සුව වෙන්නේ සුවපත් භාවය නොලබන රෝගියා අපෙන් අහනවා ප්‍රශ්නයක් වෙද මහත්තයා කොච්චර බේත් ගත්තත් හොඳ වෙන්නේ නැහැ. ඔබතුමාවත් කියන්නකො මේක කරනවා. ඊට පස්සේ ආශිර්වාද කරනකොට ඇත්තටම අහු වෙනවා මේ මොකද්ද තියෙන්නේ කියලා. එතකොට එයාලා කියනවා දැන් අපිට මේක කරගන්න තැනක් නැහැ. මේක අපිට හැමතැනම ගියා. මොකද අද සමාජයේ ගොඩාක් බොරු කරන අය වැඩි වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම ගොඩක් ඉන්නවනේ ඒක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේද? මේ විවිධ බලවේග තියෙනවා කියලා බොරු කරන අය ගොඩක් ඉන්නවා. බහුතරයක් ඉන්නවා. සුළුතරයක් විතරයි ඇත්ත කරන්නේ. අද ඇත්ත කතා කරන මිනිස්සුන්ට මේ අපේ සම්ප්‍රදායන් හරියාකාරව කරන මිනිස්සුන්ට ඇත්තම සමාජයේ තැනක් නැහැ. එහෙම බලද්දි. මොකද මේ අනිත් අය තර්ක කරලා තර්ක විතර්ක ගොඩනගලා මේ මෙහෙමයි ඕක වෙන්නේ කියලා ඒ අය මේ විවිධ නාලිකා වලට සම්බන්ධ වෙලා මේ අපි ගාවට එන්න කියන එකක් තමයි දකින්නේ. ඉතින් මේ මම නම් කියන්නේ එහෙම කවදාවත් මොකද මා ගාවට 1000ක් ආවත් මම ගන්නේ 10 නම් 10ම තමයි. ඒක වෙනසක් වෙන්නේ නැහැ. හරි? මොකද එහෙම කරන්නේ මම මේ වසර 8ක් තිස්සේ නේ. ඉතින් ඒක නිසා මේ ඒ බලවේග ක්‍රියාත්මක වුණාම ඉතින් එයාලා අහන ප්‍රශ්නේ තමයි මේක කරගන්නේ කොහෙන්ද කියලා. ඒකට අපි බොහොම සරල ක්‍රමවේද තියෙනවා. ඒවට අනිවාර්යෙන්ම උත්තර ලැබෙනවා. ඒක බොහොම විශ්වාසයෙන් වගකීමෙන් අපි කරලා තියෙනවා. ඔව්. ඔක දැන් මේ බලවේගය ඉවත් කරන ක්‍රමවේදයේ යම් කියන්නේ වෙනසක් වෙලා තියෙනවා. දැන් මොකද කලින් ක්‍රමවේදය දැන් අපි දන්නවා ඔබතුමාට පිළික ගේන්න කියලා කියනවා සහ නිශ්චිත යම් දේවල් ටිකක් තියෙනවා පූජා ද්‍රව්‍ය විදියට පූජා භාණ්ඩ විදියට ගෙන්න බාර ගන්න කියලා. ඒ ටික ගෙනල්ලා පූජා කරලා තමන්ගේ බලවේගය ඉවත් කරගන්නට හැකියාව තිබ්බා. ඒ දැන් ක්‍රමවේදයේ වෙනස් නෑ වෙනසක් වෙලා නෑ. අනිවාර්යෙන් අටපිරිකරක්
සිවුරු පිරිකරක් සුදු පිරුවටක් අනිවාර්යෙන්ම අවශ්‍යයි. ඒ ටික අනිවාර්යෙන්ම ගෙන්නනවා බලවේගය හරහා. තව ක්‍රමවේද කීපයක් මේ වසර 7 තිස්සේම කරගෙන යනවා. ඒක අපි ඇත්තටම රවින්දු මල්ලියට කියන්න බෑ. ඒක පෞද්ගලිකව කරගෙන යනවා. ඔව්. ඉතින් මේ අපේ මම කියවනේ අපේ සම්ප්‍රදායක් තියෙනවා කියලා පාරම්පරික දේවල් ටිකක්. අපි ඉන්නේ එතන. ඇත්තටම මේ දැන් වර්තමානයේ කරන දේවල් කොපි කරලා කරන්න ගියොත් ඇත්තටම අමාරු වෙටෙනවා. මේ කරන බොරු මේ සමාජය දකින්නකොට මේ මිනිස්සු කැමති මේ හරිදී හරියට කියන්නේ අපි කියන්නේ ගොඩාක් අයගේ තියෙන්නේ ශාස්ත්‍රයට වැඩිය සූස්තරේ. සූස්තරේ තමයි මේ සූස්තරෙන් තමයි සේරම කරන්න හදන්නේ. හරි. ශාස්ත්‍රයෙන් කරන්න ගියොත් එයාට එක්ක වැඩෙන්නේ නැහැ. මොකක් හරි එහෙම දෙයක් තියෙනවා. බොරුවක් කරන්න බෑ. සූස්තරේ ඉස්සරහට දාපුවාම ශාස්ත්‍රේ පොඩ්ඩක් විතර දාලා සූස්තරේ 90ක් විතර දාපුවාම වැඩක් කරගෙන ගාන කපන්න පුළුවන් කියලා මිනිස්සු හිතනවා. නෑ එහෙම වෙන්නේ නැහැ කවමදාක්වත්. මොකද මිනිස්සු හරි බුද්ධිමත්. එන අය ඇත්තටම බහුතරයක් ওই බලවේග තියෙන අය කිසිම දිහාක අපි යවල නැහැ. මේ වෙනකම්. ඒයට උත්තරේ දීලා තියෙනවා. ඒවට ක්‍රමවේද අපි ගාව තියෙනවා. ඒක බොහොම සරල ක්‍රමවේද. දැන් වරන් ඉර වෙච්ච අය වටේ දුවනවා. හරි. මේ ඇත්තටම ඉතින් ඒක විහිළුවක්. මේ ඔවට කෙටි ක්‍රමවේද ඇත්තටම මේ සමාජයේ පිරිහීමට ලක්වෙන්න මේ බලවේග ක්‍රියාත්මක වෙන එක. මොකද අපි මේක ඉගෙන ගන්නට කරනවා නෙමෙයිනේ. මේ ගනුදෙනුව දැන් මේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එක්ක කරලානේ මේ කතා කරන්නේ. ඒක නිසා. ඉතින් ඇත්තටම මේ කොහෙවත් අපි ගාවටවත් එන්න ඕනේ නැහැ. එහෙම කියනවා නම්. ඉතින් ඇත්තටම අපි මේ දේවල් කරනකොටත් අපි යාලට කියලා දෙනවා. මොකටද ඔයාලා ඉන්නේ මේ? ඇයි මේ හැමදැනම දුවන්නේ කියලා. දැන් කල යුතු දේ නෙමෙයි කරලා තියෙන්නේ. දැන් සමහරුන්ගේ තියෙනවා රවින්දු මල්ලි මේ ගොඩාක් අය මේ රෝගාබාධ වලට හේතු වෙලා තියෙනවනේ බලවේග. එතකොට ඒ නිවෙස්වල පරිසරය අපි ඇත්තටම යාලගෙන් ප්‍රශ්න කරනකොට ඔයාලා සාංගික දානයක්වත් නෑ අවුරුදු 15කින් 20කින් දීලා නෑ. ඔයාලා ජයශ්‍රී මහබෝධියට ගිහින් තියෙනවා. නෑ ඒවට ගියේ නෑ. ඒ ඔයාලා දේවල් වලට ගිහිල්ලා සාන්ති කර්ම කරාද? ඒව කරා. ඉතින් එච්චර මිනිස්සු කියන්නේ කල යුතු දේ කරලා නැහැ. හරි. පන්සලකට දානේ ටිකක් හදාන ගිහින් නැහැ. හාමුදුරන් වහන්සේලා 7 නමක් වඩම්මලා මේ අවුරුදු 10කින් 15කින් සාංගික දානයක්වත් දීලා ගෙදර පිරිතක් කියලා නැහැ. හරි. ඒ අපේ දේවල් කරලා නැහැ. ඉතින් මේ අර කල යුතු දේ නෙමෙයි කරලා තියෙන්නේ. තියෙන බලවේග මිනිස්සුන්ගේ වැරද්දෙන් ඇත්තටම මේ දේ සිද්ධ වෙන්නේ. දැන් හරියට දැන් තරුණ ළමයි එනවා දෙමව්පියෙක් කළා විවිධ රෝගාබාධ වලට රෝගාබාධයට හේතුව බලවේගයක්. ඇත්තටම මේ ගොඩාක් අයට හිතා ගන්න බෑ ඒක. හරි. ඇත්තටම අපිටත් ඉදිරියේදී කරන්න වෙන්නේ ඕක තමයි. මේ සමාජයේ පිරිහෙන්න බලවේග ක්‍රියාත්මක වෙනවා වැඩි. ඒක මේ නැහැයි කියන්න බෑයි කියන්න බොරුයි කියන්න මේ ඔප්පු කරන්නවත් මං හිතන්නේ විද්‍යාවෙන්වත් ඔප්පු කරන්න පුළුවන් වෙයි කියලා. මොකද විද්‍යාවෙන් ඔප්පු කරන්න බැරි හැම දෙයක්ම මේ මිත්‍යාවක් කියලා ගොඩ නැගුවට එහෙම මිත්‍යාවක් වෙන්නේ නැහැ. හැම දෙයක්ම හරි මිත්‍යාවන් තියෙනවා නැත්තේ නෑ. නමුත් හැම දෙයක්ම මේ ලෝකේ මේ විද්‍යාවෙන් ඔප්පු කරගන්න බැරි හැම දෙයක්ම මිත්‍යාවක් කියලා ඔප්පු කරන්න පුළුවන්කමක් කාටවත් නැහැ. ඉතින් මේ ඒක නිසා මේ ඉතින් බලවේග තව මෙතනින් එහාටත් එයි. ඒ ණයට ඇත්තම කියනවා නම් වන් ෂොට් තව තැනකට යන්න ඉඩ තියන්නේ. ඒකේ හරියටම කරනවා. නිට්ටාවට මේ කාරණා විසඳනවා. අනිවාර්යෙන් මේක නම් බොහොම ඉහළින් කරනවා. ඒක පෞද්ගලිකව අපි කරනවා. දැන් අපි වසර 7ක් තිස්සේ කර ප්‍රසිද්ධ කරේ නෑනේ. ඔව්. හරි. දැන් එතකොට මම දැන් සුළුම හොදකට කලින් කිව්වනේ දැන් අටපිරිකර 15000ක් මට ලැබුණා නම් බලවේග 15000ක් හොඳේ. පොඩි ගානන්නේ ඔය අෂ්ට පරිස්කාර රුවන්වැලි සෑයට මම කංචුක පූජා දෙකක් කළානේ. ඔය සියල්ලම පූජා කළේ එක අටපිරිකරක් එක යකෙක් ප්‍රේතෙක් කුම්භාණ්ඩෙක් හේතුවක් වෙලා තියෙනවා පූජා කරන්නට. එතකොට දැන් අපොයින්ට්මන්ට් දාලා එද්දී මුණ ගැහෙන්න සමහර විට හිතෙන්න පුළුවන් මීට කලින් දැන් අපි විතර කතා කරා අපි සංවාදවලදී මොන කාරණාව තිබ්බත් කර්මය බලවත් වෙනවා. කර්මයට ඉදිරිය යන්න පුළුවන් කමක් නැහැ. අපොයින්ට්මන්ට් දාලා එද්දී වේද මහත්තයාට අයගේ කර්මයටත් අභියෝග කරන්න පුළුවන්ද දන්නේ නැහැ කියලා හිතෙන්න පුළුවන් සමහර විට. කර්මයට අභියෝග කරන්න මට බෑනේ. මම කවුද කර්මයට අභියෝග කරන්නේ? කර්මයට අභියෝග කරන්න අපේ භාග්‍යවතුන් වහන්සේලාත් බැරුව කියන්නේ නේද? දැන් අපේ භාග්‍යවතුන් වහන්සේට තදබල හිසේ කැක්කුමක් තිබුණා. ඒ හිතේ කැක්කුම හටගන්න හේතුව බිලී බබා ඉන්න මිනිස්සෙක් දිහා බැලුවයි කියලානේ හිසේ කැක්කුමක් බුදුරජාණන් වහන්සේට ආවේ. ඉතින් එතකොට ඒ කර්ම ශක්තියෙන් ගැලවෙන්න ඒ භාග්‍යවතුන් වහන්සේටත් බැරුව කියන්නේ නේද? ඒක නිසා මේ කර්මයට බලපෑම් කරන්නට කර්මයට බල කරන්නට මේ ලෝකේ කාටවත් බෑ. කිසිම විද්‍යාවකට බෑ. කවමදාවත් අපි මොන බල පිහිටුවත් මොන බලයක් තිබුණත් බෑ. කර්මානුරූපව අපිට සිද්ධ වෙන දේවල් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා රවින්දු මල්ලි. ඒක ඔයාටද මටද මේ බලාගෙන ඉන්න අයටද මේ වීඩියෝ බලන අයටද ඒක පොදුවේ තරහා තිරන්නේ නැහැ ඒවට.
ඉතින් මේ කර්මයට බල කරන්නට බලපෑම් කරන්නට කර්මයට අභියෝග කරන්නට කියලා දැන් අපි වුණත් මේ දැන් ඇත්තටම අදාහ ගන්න බැරි අවස්ථාවලදී මේ මිනිස්සු කියනවා. දැන් සුව කරගන්න බැරි සුවපත් භාවයේ නොලබන රෝගියා රවින්දු මල්ලි මේ කවමදාක්වත් රෝගියටවත් හිතා ගන්න බැරි විදිහට සුවපත් භාවය ලැබපුවාම රෝගියම කියලා තියෙනවා මම නම් ඇත්තටම මේක කර්මයක් කියලා හිතුවේ මේ ඔබතුමා කර්මයට අභියෝග කළා කියලා මිනිස්සු කියනවා නෑ ඒක ඒ පෙර සංසාරේ පිනකට වෙන සිද්ධියක් මේ කර්මානුරූපව දකිනවා නම් මේ මොකද කර්මඵල විශ්වාසයේ තියෙන මිනිස්සුන්ට විශ්වාස කරලා අවබෝධයෙන් ගෞරවයෙන් යන මිනිස්සුන්ට අනිවාර්යයෙන්ම සුවපත් භාවය ලැබෙනවා කොතන ගියත් හරි වෛද්‍යවරයෙක් ගාවට ගියත් ඒ විශ්වාසයෙන් යන්න ඕනේ බේත් ටික ගන්නකොට ඒක බුදු ගුණ සිහි කරලා ඒ ටික බොන්න ඕනේ මේ බේත් පෙත්තක් දුන්නා මේක මේ ගිල්ල දැම්මාම හොඳ වෙයි ඕන් ඔහෙ බොනවා කියලා එහෙම නෙවෙයි සිතුවිල්ලක් තියෙන්න ඕනේ අපි හදවතින්ම තියෙන්න ඕනේ කවුරු ගාවට ගියත් එතකොට ඒ සූපත් භාවය ලැබෙන කර්මයට අභියෝග කරන්න බෑ කවමදාක්වත් මට බෑ එහෙම කරන්න බෑ එහෙම කරන්න පුළුවන් බල පිහිටන මිනිස්සු මේ ලෝකේ ඉඳී කියන විශ්වාසයක් මගේ නැහැ. ඔව්. අස්ථි රෝග සම්බන්ධයෙන් විශේෂයෙන්ම ආතරයිටිස් ඇතුළු අස්ථි වලට බලපාන රෝග සහ විවිධ හේතු මත ඇති වෙලා තියෙන අස්ථි ආබාධ සම්බන්ධයෙන් ප්‍රතිකාර ගන්න ඔබතුමා මුණ ගැහින්න එද්දී සමහර විට කාලාන්තරයක් තිස්සේ ඖෂධ ලබා ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. කාලාන්තරයක් තිස්සේ විවිධ අපේ වෛද්‍යවරු බටහිර වෛද්‍ය ක්‍රමයෙන් වෙන්න පුළුවන්. සිංහල වෛද්‍ය ක්‍රමයෙන් හෝ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙන් හරහා ප්‍රතිකාර ලබා ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. විශේෂිත ක්‍රමවේදයක් තියෙනවද ඔබතුමා ළඟට එන්න කලින් අනුගමනය කළ යුතු මොකක් හරි කියන්නේ හරි ඇත්තටම සුවයක් අවශ්‍ය නම් ඇත්තටම සුවපත්භාවයේ බලාපොරොත්තු වෙන්න නම් එන්නේ කියන්නේ ටෙස්ට් කරන්න නෙවෙයි මම මේ කියන්නේ තව තැනක් තියෙනවා ගිහිල්ලා බලමු කියලා බලන්නේ නැහැ නෙවෙයි මම කියන්නේ ඇත්තටම සුවපත්භාවය බලාපොරොත්තු වෙන්න නම් යම් කෙනෙක් එන්නේ අස්ථි සම්බන්ධයෙන් තියෙන ඕනම ගැටලුවකට එන්න කලින් කරන්න ඕන දේවල් අපි හිතමු මේ දක්වා කරන ප්‍රතිකාර නවත්තනවා උදාහරණයක් විදිහට කියන්නේ මේ දක්වා කරන ප්‍රතිකාර නවත්තන්න ඕන. ඒ වගේ මොනවා හරි කළ යුතු දේවල් ටිකක් තියෙනවා. නැත්නම් සාමාන්‍ය විදිහටම ආවොත් හරිද? ඇත්තටම ලේ හොඳ කරගන්න අවශ්‍ය නම් මම මේ කියන්නේ. ඔව් ඉතින් හරියට විශ්වාසයෙන් ඉන්න ඕනේ. විශ්වාසයෙන් ගෞරවයෙන් අවබෝධයෙන් එන අයට තමයි විශේෂයෙන්ම සුවපත් භාවය ලැබෙන්නේ. කිසි වෙනසක් නැහැ. නිර්මාෂ වෙලා බෝධි පූජා තියලා සුදු ඇඳුමක් ඇඳගෙන සම්බන්ධ වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් අස්ථි රෝග දින 2-3 යනකොට ඒ රෝගියා සුවපත් භාවය ලබනවා. අනිවාර්යයෙන්ම සුවපත් භාවය ලබනවා. මොකද මේ ඒක දැන් ඊයේ එක රෝගියෙක් ආවා මේ උඩක ඉඳලා වැටිලා මෙතන අත පැනලා මෙතන අස්ථිය බිඳිලා බැන්ඩේජ් එක දාගෙන ඔන්නෝම මේ අර ගාඩ් එක දාගෙන අත හොලවන්නවත් බෑ මම බැන්ඩේජ් එක ගැලෙව්වා ඒ ගාඩ් එක ගලවලා අයින් කරා ඇත්තටම මටවත් හිතා ගන්න බෑ අත සුව වුණා ඒ මිනිස්සයා සාමාන්‍යයෙන් ඒ බැන්ඩේජ් එකක් කපන්නේ 3 මාසෙකින් විතර මේ අස්ථියක් හාවෙන්නත් ඒ කාලේ එහෙම කාලයක් යනවා ඉතින් එහෙම ඒ සිද්ධිය මගෙන් දිගින් දිගටම වෙනවා මොකද පහුගිය වීඩියෝ වල දකින්න ඕන තරම් තියෙනවා එහෙම මිනිස්සුන්ට එහෙම පෙන්වන්නට ඇත්තටම රවින්ද්‍ර මල්ලි මට උවමනාවකුත් නැහැ මොකද මේ මිනිස්සුන්ට කල්පනා කරන්න මොලයක් තියෙනවනේ නේ මේ සංවාදය ඇති මිනිස්සුන්ට තේරුම් ගන්නවා නම් කියන්නේ මේ ප්ලෑන් කරලා වීඩියෝ එඩිට් කරලා බොරුවක් සමාජගත කරලා සෙනක් ගෙන්නලා මොකටද එහෙම කෙටි ගමනක් නේද කවදාවත් සාර්ථක ගමන මිනිස්සුන්ට යන්න බෑනේ එහෙම නෑ හරි සරලයි ඉතින් මේ තේරුම් ගැනීමේ ශක්තිය දෙන මිනිස්සුන්ට ඉතින් එහෙම විශ්වාසයෙන් අවබෝධයෙන් බොහෝම ගෞරවයෙන් එන අයට අනිවාර්යයෙන්ම ප්‍රතිඵල නම් ලැබෙන ජය නියතයි ඒක ඒ අයට ඉතින් අනිවාර්යයෙන් විශ්වාසයෙන් වැඩේ කරගෙන ගියයි සමහර විට පළවෙනි දවසෙන් දෙවෙනි දවසෙන් වාර දෙකකින් විතර සුව ලැබෙන්නත් පුළුවන් 6-7 වතාවක් මම පුළුවන් තරම් උත්සාහ කරන්නේ 3 වතාවක් රෝගියෙක් ගෙනල්ලා වාර 3කදී ඒ බහුතරයකට සුවපත් භාවය ලබා දෙන්න මම උත්සාහ කරනවා. ඒ වාර 3 දැන් අපි හිතමු දැන් ඔව් වාර 3ක්ම කියලා අපි ගමු. වාර 3 සම්පූර්ණ කරගන්න නිශ්චිත කාලයක් තියෙනවාද කියලා කෙනෙක් ප්‍රශ්න කරොත් එහෙම කියන්නේ සතියකට සැරයක් අනිවාර්යෙන් දවසක් ඉන්න ඕන. උදාහරණයක් දැන් මෙතනට අපි දැන් කරන ක්‍රමවේද තමයි දැන් අද මේ වැඩසටහනක් කරන දවසක් නෙමෙයි අද දැන් එලිසෙනක ඇවිත් ඉන්නවා දැන් බලන් ඉන්නවා මම බලාපොරොත්තු ඉන්නවා ඒ අයට දැන් අද ඒ එන අයට තව දිනයක් දෙනවා දිනයක් සහ වේලාවක් දෙනවා ඒ නම් ලියාගෙන ඒ දිනේට සහ වේලාවට ඒ බහුතරයක් එතනින් තෝරගන්නේ සුවපත් භාවය ලබන අය හරි දැන් වෛද්‍යවරයෙක් ගාවටත් ගියාම දැන් පළවෙනි වාරේ ගිහිල්ලා දෙවෙනි වාරෙන්ද දිනයක් නියම කරනවානේ ඒ දිනෙට යන්න එපා නේද මේ ක්‍රමවේදෙත් එහෙම තියෙනවා එතකොට ඒ අයට දිනයක් දෙනවා ඒ දිනෙට ඒ වේලාවට එන්න ඕනේ
නැත්තම් ඒ අය මම ඇත්තටම ප්‍රතික්ෂේප කරනවා. එහෙම හිතුමතේට මේ එන අයගේ ඇත්තටම සාර්ථක නෑ. සාර්ථක ගමනක් යන්න බෑ. ඒ අයත් එක්ක සම්බන්ධ වෙලා වැඩක් නෑ. ඒ පළවෙනි දවසෙන් මම කියනවා ඔයාලට එහෙම එන්න බැයි නම් ආයෙත් එපා කියලා මම කෙලින්ම කියනවා. මොකද එහෙම අවශ්‍ය නෑ. මොකද ඕනතරම් රෝගීන් මාගාවට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. තව කෙනෙකුට ලැබෙන අවස්ථාව හිමි කරගන්න ඕනේ නෑනේ. ඒක නිසා බොරුවට දුරකථන අංක වලට කතා කරලා දින වෙන් කරගන්න ඕනෙත් නෑ. අවශ්‍ය කෙනා විතරක් කතා කරලා මේ දින වෙන් කරගත්තාම හරි. ඉතින් විවිධ විවේචන, මඩ ගැහිලි, චෝදනා තියෙනවා. ඉතින් ඒවා